අයිබෝන් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් නැවත වතාවක් මම ගොඩක් අය ඉල්ලපු කිරියා වීඩියෝ එක අරන් ආවා. කිරියා කන්න කැමති අයට පොල් ගෙඩි එකමාරකින් මේ විදියට රසට හදා ගන්න පුළුවන්. කිරියා විශේෂයෙන්ම හදන්නේ කිරියම්මාවරුන්ගේ දානවලට. ඉතින් අනිත් දවස් වලටත් මේවා හදාගෙන කන්න කිසිම තහනමක් නැහැ. අපි බලමු කිරියා හදන්න අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. තෙත හාල් පිටි ග්‍රෑම් 300යි. සීනි ග්‍රෑම් 400යි. හොඳට පැහුණු පොල් ගෙඩි එකමාරක කිරි, මිටි කිරි දිය කිරි දෙකම ගන්න. කිරි ලීටර 1යි මිලිලීටර 250ක් මම මෙතන හදාගෙන තියෙනවා. ඊළඟට මුද්ද රසපලං කජු ටිකකුත් මම මෙතන ලෑස්ති කරගෙන තියෙනවා. මේවා දාන එක අත්‍යවශ්‍ය නැහැ. රස වැඩි කරගන්න විතරයි එකතු කරගන්නේ. එනසාලට කීපයකුත් ඕන වෙනවා. ලුණු තේ හැඳි භාගයයි. ඊළඟට අපිට කිරියා ටික හදලා දාගන්න මේ වගේ ට්‍රේ එකක් ඕනේ. දැන් අපි කිරියා වලට පාට ගන්න කැරමල් ටිකක් හදා ගන්න ඕනේ. මම පෑන් එකකට සීනි මේස හැන්දක් දාලා පොඩ්ඩක් තුනී කරගන්නවා. මේ විදිහට තුනී කරගත්තාම ඉක්මනට කැරමල් කරගන්න ලේසි වෙනවා. ගොඩක් අය සීනි කැරමල් කරන්නේ නැතුව සුදු පාටටම කිරියා හැඳි ගන්නවා. මම නම් කිරියා හැඳි ගන්නකොට මේ විදිහට ලා පාටට කැරමල් ටිකක් හදලා දා ගන්නවා. මේක අපි ගොඩක් තද පාටට එනකන් ඉන්න ඕන නෑ. ඔයාලට පේනවා ඇති මේ වගේ ගානට එනකොට උණු වතුර ටිකක් දාලා දිය කරගන්න. ඒක නිවෙනකන් තියලා මම මේ වගේ ලොකු භාජනයක් අරගෙන පොල් කිරි ටික ඒකට දාගන්නවා. ඒකටම සීනි, හාල් පිටි, ලුණු එකතු කරලා සීනි පිටි හොඳට දිය වෙනකන් කලවම් කරන්න. ඊළඟට අපි කිරියා හැඳි ගා ගන්න භාජනයට කැරමල් ටික දාගන්න. දැන් අපි හදාගත්ත මිශ්‍රණය මේ භාජනයට පෙරා ගන්න ඕනේ. මේ විදියට පෙරලා ගත්තම සීනිවල පිටිවල මොනවා හරි කෑලි තියෙනවා නම් අයින් කර ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති කැරමල් හදලා දාගත්තා කියලා පාටේ ලොකු වෙනසක් වෙලා නැහැ. ඉතින් සීනි කැරමල් කරනකොට ගොඩක් අලු කරගන්න එපා දොදොල් වලට වගේ. ඊළඟට හට්ටිය ලිප උඩින් තියලා ලිප ඔන් කරගන්න. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන නොනවත්වා දිගටම හැඳි ගන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. කිරියා විශේෂයෙන්ම හදන්නේ කිරියම්මාවරුන්ගේ දානවලට. ඉතින් අනිත් දවස් වලට අපිට මේ කැවිලි වර්ගය කන්න ලැබෙනවා හරි අඩුයි. කෙනෙකුට කන්න ඕන වුණොත් මේ වගේ හැඳි ගාලම තමයි කන්න වෙන්නේ. මොකද කඩවල් වලත් මන් දන්න තරමින් මේවා විකුණන්න හදන්නේ නැහැ. ඒකට හේතුව මේ කිරියා හදලා කල් තියා ගන්න බෑ. ඔයාලට දැන් පේනවා ඇති මේක ටික ටික සෙට් වීගෙන එනවා. මේ වෙලාවේ ලිපේ ගින්දර ටිකක් අඩු කරගන්න. අඩු කරලා දිගටම හැඳි ගන්න. මේ වෙලාවේ ඔයාගේ අතට තද ගතියක් දැනෙයි. ඒ වෙලාවට හට්ටිය එක අතකින් අල්ලගෙන හැඳි ගන්න. මං ගත්ත එනසාල් ටික පොඩ්ඩක් කබලේ බැදලා කුඩු කරලා ගත්තා. මේ වෙලාවේ ඒ ටිකත් එකතු කරගන්න. ලිපේ ගින්දර සැරෙන් සැරේට අඩු වැඩි කර කර හැඳි ගන්න. ටික වෙලාවක් හැඳි ගන්නකොට ඔයාලට පෙනෙයි තෙල් පොඩ පොඩ මතුවෙනවා.
කිරි කැට හැඳි ගන්නකොටත් දොඩොල් වල වගේම නෙමෙයි සාමාන්‍ය මට්ටමකින් තෙල් ටිකක් මතු වෙන්න ඕනේ. ඔයාලා හොඳ පොල් ගත්තොත් ඔයාලට හැඳි ගාගෙන යනකොට තෙල් මතු වෙනවා පෙනෙයි. පොල් ගන්නකොට හොඳට පැහුණු පොල් ගන්න. දැන් විනාඩි 20ක් විතර මම මේ වෙනකොට හැඳි ගාලා තියෙන්නේ. පැය භාගයක් යනකොට මට මේක හැඳි ගාලා ඉවර කරගන්න පුළුවන්. ඔයාලා ගන්න කිරි ප්‍රමාණය ලිපේ ගින්දර තියාගන්න ප්‍රමාණය අනුව වෙලාව වෙනස් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය මට්ටමකට පදම හරි ගිහින් තියෙන්නේ. මම මේ වෙලාවේ අපි ගත්ත කජු මුන්දරස් බලන් ටික එකතු කරගන්නවා. මේවා එකතු කරගන්න එක අත්‍යවශ්‍ය නෑ. ඔයාලට අවශ්‍ය නම් තියෙනවා නම් විතරක් එකතු කරගන්න. මේවා නැතුව කියලා වෙනසක් නැහැ. රසට කිරි කැට ටික හදා ගන්න පුළුවන්. ඔයාලට දැන් පේනවා ඇති මේක තව ටිකක් හොඳට සෙට් වෙලා තියෙනවා. මම තව පොඩ්ඩක් වෙලා හැඳි ගාලා ලිපෙන් බා ගන්නවා. ට්‍රේ එක ටික වෙලාවක් ලෑස්ති කරලා තියලා තිබුණු නිසා කූඹියකුත් ඇවිල්ලා ඉන්නවා. අපි යාට පාඩුවේ යන්න දෙමු. මේක අපි රස්නේ තියෙද්දිම ට්‍රේ එකට දාලා තුනී කරගන්න ඕනේ. මේ විදිහට උඩ ලස්සනට හදාගන්න. ඔයාලා උඩ හදාගන්නකොට ස්පැචුල එකක් හරි ප්ලාස්ටික් හැන්දක් හරි නැත්නම් ප්ලාස්ටික් ස්කේපර් එකක් හරි පාවිච්චි කරන්න. අපි හැඳි ගාන හැන්දෙම හදාගන්න අමාරුයි ලස්සනට. ඒකේ ඇලෙනවා. අර රයිස් කුකර් වලට එන හැන්ද තියෙන්නේ අනේ හැන්දෙන් තුනී කරගන්නත් පුළුවන්. ඊළඟට මේක පැයක් විතර නිවෙන්න තියන්න ඕනේ. ඔන්න දැන් පැයක් නිවුනට පස්සේ මං වටේ ටිකක් බුරුල් කරලා අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. ඔන්න බලන්න හරිම ලස්සනට තියෙනවා. මාත් ආසම කෑමක් තමයි කිරියා කියන්නේ. මං විතරක් නෙමෙයි ඉතින් ගොඩක් අය ආසයි කිරියා කන්න. හදලා ඉවරුණාට පස්සේ බර කිලෝ 1යි ග්‍රෑම් 430ක් තිබුණා. බලන්න පිහි ඇලෙන්නෙත් නෑ ලස්සනට කැපෙනවා. මං කිරිබත් කැට ප්‍රමාණය ලොකු කෑලි 12ක් මේකෙන් කපා ගත්තා. අපි සුදු පාටටම හදා ගන්නවට වඩා මේ වගේ කැරමල් ටිකක් හදලා දාගත්තාම පාටත් හරිම ලස්සනයි. ඉතින් ඔයාලටත් පුළුවන් වැඩි වියදමක් යන්නෙත් නැති නිසා මේ කැවිලි වර්ගය හදලා බලන්න. කජු මුද්‍රස් පලං එකතු කරන එක අනිවාර්ය නෑ. හැබැයි එනසාල් නම් අනිවාර්යෙන් දාගන්න ඕනේ. කිරි කැටවල අපිට එන වෙනස්ම රස එන්නේ එනසාල් දාගත්තම තමයි. එනසාල් එකතු කරනකොට කබලේ පොඩ්ඩක් බැදලා කුඩු කරලා එකතු කරන්න. ඉතින් ඔයාලත් නිතරම කන්න හම්බ වෙන්නේ නැති මේ රසවත් කැවිලි වර්ගයේ හදලා රස බලන්න. ගිහින් එන්නම් සුබ දවසක් හැමෝටම.